Hi, good morning. ඉතින් කොහොමද මං ඊයේ මගේ ටුඩු ලිස්ට් එක හැදුවා. අද දවසේ වැඩ කිහිපයක්ම දාගත්තා මං ඒකට. ඉතින් අපි බලමු මං ඒ වැඩ කොහොමද කරන්න කියලා. ඒ ඔක්කොටම කලින් දැන් ෆ්‍රෙෂ් වෙලා ඉන්නට. මුණ හොදලා වොෂ් එකක් දාලා ෆ්‍රෙෂ් වෙලා එන්න මේ සම වගේම දත් දෙපළත් නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව ලස්සනට තියා ගැනීම වැදගත්. මොකද අපි කවුරු හරි දන්න කෙනෙක් හෝ නොදන්න කෙනෙක් දැක්ක ගමන් අපි මුලින්ම කරන්නේ මොකද්ද? hina වෙන එකනේ. ඒ නිසා හොඳට බ්‍රෂ් කරලා ලස්සනට දත් ටික තියාගන්න ඕන. හොඳද? ඔයාගේ මූණ ලස්සනට තියාගන්න එක දේවල් කරනවනේ. ඉතින් දත් ටිකත් ඒ වගේම පරිස්සම් කරගන්න. ඔයා බිසි ලයිෆ් එකක් ගත කරන කෙනෙක් නම් ඔයාගේ ස්කින් එක ගැන හිතන්න වෙලාවක් නැත්තම් ඔයා මූණ හොදන වෙලාවට ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි යූස් කරනවනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ස්කින් එකට මෙන්න මේ වගේ ජෙන්ටල් මසාජ් එකක් දෙන්න. එහෙම කරන්නේ කොහොමද? ඒකෙන් මොනවද ලැබෙන බෙනිෆිට්ස් මම ඊළඟ vlog එකේ අරන් එන්නම්. ඔයා දන්නවද ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරන්න ඔයාගේ පෙනුම බලපානවා කියලා. මෙතෙන්දී මම ස්කින් ටෝන් එකවත් උස කොටවත් මහත කෙට්ටුවත් මම මේවා ගන්න නැහැ. හැබැයි ඔයාට හම්බෙච්ච ශරීරයක් තියෙනවා, ඔයාට හම්බෙච්ච ස්කින් ටෝන් එකක් තියෙනවා. ඉතින් මේක මේන්ටේන් කරන්න ඔයා දැනගන්න ඕන. හරිද? ඔයා ඔහේ ඉන්නම් වාලේ ඉඳලා උදේ නැගිටිනවා, ඊට පස්සේ ඔෆිස් එකට යනවා, මොකක් හරි තියෙන ඇඳුමක් දාගෙන යනවා, ආයෙනවා. එහෙම ඒකාකාරී ජීවිතයක් නම් ගත කරන්නේ ඒ ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේට චූටි චේන්ජ් එකක් කරන්න. ලස්සන්ට අඳින්න. ඔයාට ගැලපෙන විදිහට ෆැෂන් කරන්න. අනේ දැන් ඕවට කල් වැඩි, දැන් වයසයිනේ. ඔහොම කියලා හිත ඉන්න එපා. මේ ඔයාට ලැබිලා තියෙන ජීවිතේ ඔයා මොන වයසක හිටියත් අවුරුදු 20 ගණන් වලද 30 ගණන් වලද ඒජ් එක කියන්නේ නිකම්ම නම්බර් එකක් විතරයි. ඒ හින්දා අදම යන්න මිරර් එකක් ළඟට ගිහිල්ලා බලන්න ඔයාගේ මූණ දිහා. මොන හරි ෆේෂියල් එකක් දානවා නෑ ඒක දාන්න. සලෝන් එකකට යන්න. නැත්නම් ගෙදරදී ඔයාට පුළුවන් හෝම් රෙමඩීස් යූස් කරලා ෆේස් පැක් එකක් දාගන්න. කොණ්ඩෙට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. පොඩි දෙයින් පටන් ගන්න. ලයිෆ් එක චේන්ජ් වෙනවා බලන් ඉඳිද්දිම. අනිත් අය වෙනුවෙන් කාලය වෙන් කරනවා වගේම තමන්ගේ නිරෝගීකම, සෞඛ්‍ය, ඒතර ලස්සන මෙන්න මේ දේවල් ගැන හිතන්න ටයිම් එකක් හදාගන්න. ඒ වගේම ඔයාගේ බොඩි එක මේන්ටේන් කරන්න වැදගත් දෙයක් තමයි ව්‍යායාම කියන්නේ. ඉතින් දවසට පොඩි හරි වෙලාවක් අඩුම විනාඩි 10ක්වත් වෙන් කරලා පොඩි ස්ට්‍රෙචින් එකක්, කාඩියෝස් ටිකක් ඔයාලට කරන්න පුළුවන් නම් ඒකෙන් ඔයාට ලැබෙන බෙනිෆිට් එක හිතා ගන්න බැරි තරම්. ඔයාව ගයිඩ් කරන්න කවුරුත් නැත්තම් ඔයා මේක කොහෙන්ද කොහොමද පටන් ගන්න කියලා ඔයා දන්නේ නැත්තම් ඔයාට පුළුවන් මගේ ක්ලාසස් වලට ජොයින් වෙන්න. මට පුළුවන් ඔයාගේ බොඩි එක ලස්සනට මේන්ටේන් කරන්න වගේම ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න ඔයාට උදව් කරන්න. ඉතින් අපේ ක්ලාස් වලට ජොයින් වෙලා වෙනස අත්විඳින්න. ඉතින් වැඩි විස්තර දැනගන්න 077 048 375 අපේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. I got this feeling inside my bones. උදේ නැගිටලා ෆ්‍රෙෂ් වුණාට පස්සේ බුදුන් වැඳලා ඊට පස්සේ රූෆ් ටොප් එකට ගිහිල්ලා පොඩ්ඩක් ලස්සන පරිසරයේ සුන්දරත්වය විඳලා ඊට පස්සේ මෙන්න මේ විදිහට යෝගා ටිකක්, ස්ට්‍රෙචින්ග්ස්, කාඩියෝ ටිකක් කරලා මගේ බඩි එක වෝම් අප් කරගන්නවා. ඊට පස්සේ අයි වොෂ් එකක් දාලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පස්සේ මගේ ටු ඩු ලිස්ට් එකේ තිබ්බ ඊළඟ වැඩේට ගියා. ඒ තමයි මෙන්න මෙහෙම පාඩම් කරන එක. ඔව් මට එක්සෑම් එකක් තියෙනවා. ඒ හින්දා තමයි මම මේ පාඩම් කරන් යන්නේ. ඒකට රෙඩි වෙනවා. ඊට පස්සේ මගේ ඇඳුම් ටික හොදන්න දාලා සැටර්ඩේ ඩාන්සින් ක්ලාස් එකේ රූටින් එක හදනවා. මෙන්න මේ විදිහට තමයි මම රූටින් එකක් හදන්නේ. පිස්සෙක් වගේ ගණන් ගන්න එපා. මම හදපු ඩාන්ස් රූටින්ස් වලින් ආසම රූටින් එකක් තමයි මේ. ඊට පස්සේ ආයෙත් වොෂ් එකක් දාලා මගේ කිඩ්ස් ඩාන්ස් ක්ලාස් එකට රෙඩි වෙනවා. වෙනදට ක්ලාස් එක කරන්නේ මගේ ගෙදර. හැබැයි මං හිතුවා චූටි වෙනසක් කරන්න ඕනේ කියලා. එයාලත් ආස වෙයි කියලා හිතලා මම එයාලව අපේ ගෙදර ළඟ තියෙන ජොගින් ට්‍රැක් එකට අරන් ගියා. ඉතින් බලන්නක ලස්සන. මුලින්ම මගේ චූටි කෙල්ලත් එක්ක ස්ට්‍රෙචින්ග්ස් ටික කරන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට අපේ අපර් බොඩි එක, ලෝවර් බොඩි මේ ඔක්කොම ස්ට්‍රෙච් කරගෙන තමයි අපි ඊළඟට වර්ක්අවුට්ස් වලට ගියේ. අපේ චූටි පැටව හැමෝම දක්ෂයි. බලන්න එයාලගේ දස්කම් විස්කම් ටික.
අපේ කිඩ්ස් ඩාන්ස් ක්ලාස් එක, එතකොට ෆිට්නස් ක්ලාස් එක, අපේ no age limit ඩාන්ස් ක්ලාස් එක, මේ හැම ක්ලාස් එකක්ම ගත්තාම අනිත් ක්ලාසස් වලට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ මම වෙනම වයිබ් එකකට මගේ ක්ලාසස් ටික කරන් යන්නේ. ඒක ඉතින් ඇවිල්ලම තමයි බලන්න වෙන්නේ. පොඩි ළමයි වුණාම ආසයින් ඉතින් සෙල්ලම් කරන්න. ඉතින් ඔහොම තමයි පොඩ්ඩ වුණාම. දඟ වැඩ නම් කෝටියයි. මට එහිදි හම්බුණා චූටි ලස්සන යාළුවෙක්. එයා හරි ආසයි මේ කට්ටියත් එක්ක සෙල්ලම් කරන්න. ඔන්න එයා ඉතින් අපිත් එක්ක වර්කවුට්ස් කරන්නත් ආවා. මූණටත් තට්ටු දදා මොනාද අපේ උච්චයට කල්පනා කරන්නේ ඔය චූටි වයසට. අපේ ක්ලාස් එකේ ස්කූල් සිලබස් එකත් කවර් කරනවා. ඉතින් ඔය කවර් කරන්නේ අපි පාසලඹ, ගොඩසලඹ, මේකේ ඔක්කොම මම ඉන්ක්ලූඩ් කරේ නැහැ. වීඩියෝ එක තව දිග වැඩි වෙන හින්දා මම පොඩි කොටසක් තමයි මේ දාන්නේ. මෙතනට එන්න. එපා. මල් වගේ ලස්සන අහිංසක චූටි ළමයි ආදරෙන් පරිස්සමට බලා ගන්න ඕනේ. එයාලගේ වටපිටාව එයාලට ගැළපෙන විදියට සකස් කරන්න ඕනේ. පොතපතට විතරක් සීමා නොවේ එයාලට සෙල්ලම් කරන්න, එතකොට පරිසරයේ සුන්දරත්වය විඳින්න මෙන්න මේ දේවල් වලට එයාලව යොමු කරන්න ඕනේ. චූටි ළමයිට වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්න දෙනව වෙනුවට ඔය වගේ ඇක්ටිවිටීස් වලට යොමු කරනවා නම් එයාලගේ නිර්මාණශීලී චින්තනය වර්ධනය වෙනවා. උණු වතුරේ වොෂ් එකක් දාගත්තම අර මහන්සි ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. දැන් මේ හදන්නේ ෆේස් පැක් එක ඇප්ලයි කරන්න. ජැනට් එකේ මේ ෆේස් පැක් එක ඇප්ලයි කරන්න තියෙන්නේ දවසක් කියලා දවසක්. ඒක ඇප්ලයි කරලා විනාඩි 10ක් ඒක ඇබ්සෝබ් කරන්න තියාගන්න ඕන. ඉතින් ඔහොම තමයි මගේ දවස ගත වුණේ. උදේ නැගිට වෙලාවෙ ඉඳන් මේ මොහොත වෙනකම්ම වැඩ ටික කරන් ගියා. ජීවිතේ හරි සතුටින් තෘප්තිමත්ව ගෙවන්න. එතකොට ඔයාට ජීවිතේ ඔහේ ගෙවනවට වඩා ඔය ජීවත් වෙනවා කියලා දැනෙයි. يعني ඔමහන්සි වෙන්න, වැඩ කරන්න. මොකද ඔයා වෙනුවෙන් ඔයා ගන්න අද ඔයා ගන්න මහන්සිය, ඔයාගේ උත්සාහය කැපවීම තමයි දවසක ඔයාව ඉහළටම අරගෙන යන්නේ. හරි? ඉතින් ඒක අමාරුයි. ලේසි ගමනක් නෙවෙයි. අපි හැමෝම යන්නේ ලේසි ගමනක් නෙවෙයි. අපේ මූඩ් චේන්ජින් තියෙනවා. එක වෙලාවට එක ප්‍රශ්න ජීවිතේට එනවා. ඉතින් එහෙම කියලා අපිට නැවතිලා ඉන්න බෑනේ එකම තැන. ඉස්සරහට යන්න එපා. අපිට මූව් වෙන්න වෙනවනේ. එහෙම උනේ නැත්තම් තමයි අර අවුරුදු ගාණක් ගිහිල්ලත් තාම එතනද කියන ෆීල් එක Tamanට දැනෙන්නේ. එහෙම වෙන්න දෙන්න එපා. ඔයාට ආදරය කරන්න, ඔයාව ලස්සනට බලා ගන්න, ඔයාට ට්‍රීට් කරන්න හොඳට. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ලයිෆ් එක සක්සස් කරගන්න. ඉතින් අද පුංචි ස්ටෙප් එකක් හරි තියන්නේ වෙනුවෙන් වැඩ කරන්න, මහන්සි වෙන්න, කැප වෙන්න. අපි මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න.